අද මම ඔයාලට පහදලා දෙන්න යන්නේ මේක 6 ශ්‍රේණියේ ඉඳලා 11 ශ්‍රේණියට යනකම්ම අදාළ වෙන පාඩමක්. නර්තන කලාව හා බැඳී සාර ධර්ම. එතකොට පුතේ සාර ධර්ම ගත්තාම නර්තන කලාවේ අපිට සාර ධර්ම කියලා කොටස්යක් තියෙනවා. නර්තන කලාව යනු අපේ සංස්කෘතියේ එක් ප්‍රබල අංගයකි. එතකොට පුතේ අපි මේ නර්තන කලාව කියලා හඳුන්වන්නේ සංස්කෘතියේ ප්‍රබල එක් අංගයක්. එසේම ඒ අපේ ජාතික උරුමයකි. එතකොට අපේ නර්තනය කියන එක අපේ ජාතික උරුමයක වෙනවා නේද? අපේම සංස්කෘතියෙන් පෝෂණය ලබා විකාශය වූ දේශීය නර්තන කලාව තුළ අපේ ජාතික අනන්‍යතාවය නිරූපණය කරන වටිනා සාර ධර්ම රාශියක් යැප්ව ඇත. ඒ කියන්නේ මොකද්ද? මේ අපේම සංස්කෘතියෙන් පෝෂණය වෙලා දේශීය නර්තන කලාව තුළ ඒ කියන්නේ අපේ මේ දේශීය නර්තන කලාව තුළ අනන්‍යතාවය නිරූපණය කරන වටිනා සාර ධර්ම රාශියක් ගැබ් වෙලා තියෙනවා. නර්තන කලාව හා බැඳුණු සාර ධර්ම මොනවද? මොනවද එතකොට පුතේ මේ නර්තන කලාව හා බැඳී සාර ධර්ම කියන්නේ? ඒවා අපිට ප්‍රායෝගික විවරහර වෙනවද? එතකොට එකී සාර ධර්ම අපි හඳුනා ගන්නට කවර හේතු සහ කරුණු පිළිබඳවද කියලා අවසවීම අපිට ගොඩාක් වැදගත්. මම එක උදාහරණයක් ඔයාලට කියන්නම්. ආධුනික නළුවෙක් නර්තනය ඉගෙනීමේදී ඉටු කරන චාරිත්‍ර වාරිත්‍ර වලින්ම අපි පාඩම පටන් ගමු. ඔහු ප්‍රථමයෙන්ම කරන්නේ ගුරුවරයාට වැඳ අවසර ලබා ගැනීමයි. ආධුනික නර්තන ශිල්පියෙකු පුතේ ප්‍රථමයෙන්ම කරන්නේ මොකද්ද? ගුරුවරයාට වැඳ මොනවද කරන්නේ? අවසර ලබා ගන්නවා. ඉන් අනතුරුව නර්තනයට මුල පුරන්නේ නමස්කාර සරඹය නැටීමෙනි. ඊට පස්සේ අපි නමස්කාර සරඹය කරනවා. මම නමස්කාර සරඹයේ තේරුම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා. එතකොට පුතේ මුලින්ම නමස්කාර සරඹය කරන්නේ කාටද? මුලින්ම ත්‍රිවිධ රත්නයට, ඊට පස්සේ ගුරුවරයාට, දෙමව්පියන්ට, ඊට පස්සේ කුල දේවතාවුන්ට, ඊට පස්සේ අපි ඉගෙන ගන්න නර්තන ශිල්පයට. ඊට පස්සේ පුතේ අපේ සංස්කෘතියට උතුම් සාර ධර්මයකින්. ඒ කියන්නේ මේ නර්තන කලාව අපේ සංස්කෘතියට වටිනා උතුම් සාර ධර්මයක් තමයි. එතකොට පුතේ අපි එහිදී වැඳ නමස්කාර කරන්නේ, ගෞරව කරන්නේ සංකේතනික වස්තුන් මේ විතරකටම නෙවෙයි. අපිට ශිල්ප සැදීමට උදව් වෙන අචේතනික වස්තුන් කෙරෙහි පවා ගෞරවයක් භක්තිය මේ නර්තන ශිල්පියා තුළ තියෙන්න ඕනේ. නර්තනයේ හැදෑරීමට පිවිසෙන ආධුනිකයා නර්තනය සඳහා තමන්ගේ දෙපා හුරු කර ගැනීමට ලබන පාසරම අභ්‍යාස කරන්නේ දණ්ඩි කඳ යනුවෙන් හඳුන්වන විශේෂ ආධාරකයක් ඇසුරෙනි. එතකොට පුතේ ප්‍රථම ආධුනික නර්තන ශිල්පියෙකු පාද හුරු කර ගැනීමට තමයි මෙම දණ්ඩි කඳ උපයෝගී කරගෙන පාසරම නටනු ලබන්නේ. ඒ ගැන මම පාඩමක් ඔයාලට ක්ලාස් පටන් ගත්තේ මුල්ම දවස්වල කරලා තියෙනවා. එතකොට පුතේ මේ දණ්ඩි කඳ නර්තන ශිල්පියාගේ ඉන පමණ උසට තමයි ගස් දෙකක් කොට කෑලි දෙකක් දෙපැත්තෙන් ගහලා ලීයක් මැදින් ගහලා මේ ඉන ගානට තමයි මේ දණ්ඩි කඳ උස ප්‍රමාණයට තමයි දණ්ඩි කඳ නිර්මාණය කරලා අපි දී ගහන්නේ. එතකොට අපි මේකට පුතේ මේ බහුලව යොදාගන්නේ ගොඩක් දුරට දණ්ඩි කඳ ගන්න පුවක් කඳ. එතකොට පුතේ මේ මුලින්ම පාසලම පුරුදු වෙන ආධුනික නර්තන ශිල්පියා නර්තනය කරන්න කලින්
දණ්ඩි කඳට වැඳලා নমස්කාර කරනවා. ඒ වගේම නර්තනයේ පාසල්ම පුහුණුවෙන් පසුව දණ්ඩි කඳට වැඳලා নমස්කාරය කරනවා. එතකොට ඒ පුතේ දණ්ඩි කඳට වැඳලා নমස්කාර කරන්නේ. බුද්ධත්වයේ ලැබීමෙන් පසු බුදුන් වහන්සේ තමන්ට බුද්ධත්වය ලැබීමට සෙවන දුන් මේ බෝධි වෘක්ෂය මේ දෙස සතියක් මුළුල්ලේ ඇසිපිය නොහෙලා බලා සිටමින් ඊට ගෞරව කළ ආකාරය බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය උන මේ නර්තන කලාව තුලත් එවැනි ගුණ අන්තර්ගත වෙලා තියෙනවා. ඒකට පුතේ මේ නර්තනයේ පුහුණු වෙන ආධුනික ශිල්පයට මේ දණ්ඩි කඳ පුවක් කඳක් ලෙස නෙවෙයි හැඟෙන්නේ පූජනීය වස්තුවක් ලෙස. එතකොට මේ Tamanට සහාය වෙන දෙයට තමයි මේ ගෞරව කිරීමෙන් මේ ශිල්ප ඥානයේ පිහිටන බව තමයි ඒ පැරණන් ඉස්සර කාලේ ඉඳලා මෙයාලගේ අදහසක්. ඒ වගේම පුතේ බෙර වාදනයේ ආරම්භයේදී ඔයාලා දැකලා ඇති බෙරේට වැඳලා ගෞරව නමස්කාර කරනවා. ඒ වගේම අවසානයේදී ගෞරව නමස්කාර කරනවා. ඉස්සර පුතේ පැරණන් මේ තමන් පාඩම් කරන පොතපතත් වැඳලා නමස්කාර කරා. දැන් නම් අපේ දරුවෝ ඕවා කරනවා ගොඩක් අඩුයි. දැන් ඉතින් ඒ දේවල් ගොඩක් ගිහිල්ලා තියෙනවා. නමුත් පුතේ නර්තන කලාව තුළ ගත්තාම ගොඩාක් ඔයාලා මේ හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඊළඟ දවසේ ඊළඟ පාඩම මම කියලා දෙන්නම්.